නීතිය හා සාමය ස්ථාපිත කරනු ලබන ආයතනයේ ප්‍රධානියාම නීතියට පටහැනිව කටයුතු කරන විට රටේ පුරවැසියන්ට නීතිය රැකීමට ආරාධනා කරන්නේ කෙසේදයි ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රශ්න කරයි. අතිපූජ්‍ය කරලගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන්ට අමරපුර මහනිකායේ මහානාහිමි පදවිය පිරිනැමීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය. අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර දිසානායක මහතා අතින් සිදු කෙරිණි. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම සිදු කෙරිණි. මෙරට කඩා වැටී ඇති සමාජ දේහය යළිසුවපත් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත් සහ කම්පනය සහිත සමාජයක් රට තුළ ගොඩනැගීම හැකිය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම ආගමික ශාස්ත්‍රවරුන් දේශනා කළ විමුක්තිය හරහා ඒ ප්‍රබල ගීතිකාව කඩනමින් රට තුළ අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.